ආයක සභාවක් තියෙනවා කියන්නේ ඔළුවේ කැක්කුමක්. ඉසේ රදයක්. ප්‍රශ්න ගොඩක්. ඒ හින්දා බුදුහාඳුරු අනුදැන වදාරන්නේ දායක සභාව ඕනේ නැහැ කියලා. දායක සභාව ඕනේ නැහැ කිව්ව බුදුහාඳුරු. හින්දා මහාන වෙලා තියෙන්නේ ඇවිදින්න. චරත භික්කවේ චාරිකම් බහුජන හිතාය බහුජන සුඛාය අත්තාය හිතාය සුඛාය දේව මනුස්සාය. සියලුම දෙව් මිනිසුන්ගේ යහපත පතා චාරිකාවේ හැසිරෙන්න. එක තැන ලගින්න එපා කිව්වා. එක තැන läග්ගාම ප්‍රශ්න එනවා කියලා. ඔව්. එක තැන läග්ගාම ප්‍රශ්න එනවා. දාන දීපුවේ කීව අරගෙන දීග කණ්ඩ හිතෙනවා. ඔව් ගොඩක් ඒවනේ තියෙන්නේ. ඔව්. මේ වෙහෙර බැඳී ඉන්න ලොකු කරන්නකො බලන්න. ලොකු කරලා හොඳ හාමුදුරුවෝ තරුණ පහේ පෙනුම ඇති හාමුදුරුවෝ 10ක් 15ක් තියන්නකො. පාත් කොළ ගොල්ලේ ගෑනුන්ට පිස්සු ඇදිලා. ආර සංඝයා වහන්සේලා ඔක්කොම අරන් යනවා. ඔව් ආයේ උඹලා ගෑනුන්ට වෙන දේ පෙනේ. ඔව් උඹලා අතාරින අසුරු සැනි. ඇහැට පේනවා කනට ඇහෙනවා තමන්ගේ මිනිහට වඩා මధుර සොරෙන් කතා කරන්නේ ඊටාම පිළිවෙලට පිරිසිදුවට ඉන්නවා. ඇහැට පේනවා මෙව්වා. මට මේකත් එක්ක ගියොත් එහෙම දෙව්ලොව ගියා වාගේ සතුටින් ඉන්න හම්බෙයි. අරගොනා මොකවත් දන්නේ නැහැ. ගිහි සමාජය ගැන මොනවත්ම දන්නේ නැහැ පුතා මේ හිටියට. ඒකොල්ලා අසුරු සැනින් ඇහි කරුමෙට වසී වෙලා අර මෝඩයත් එක්ක පැනලා යනවා කියන්නේ. 2022 අවුරුද්දේ 800 ගාණක් ගිහින් තියෙනවා. ලංකාව ගෑනු හාමුදුරුවෝ අරන් ගිහින්. එක පිරිමියෙක් අරන් ගිහිල්ලා නැහැ. හාමුදුරුවරුම එක පිරිමියෙක් වගේ ඉන්නේ ගෑනුම තමයි ගෙනිච්ච අප්පා. ඒ වුණාට වැඩිපුර සිල් සමාදන් වෙන්නේ, පෙරහැර පවත්වන්නේ, පුද පූජා පවත්වන්නේ, දන් දෙන්නේ, බණ භාවනා කරන්නේ, පින් කුසල් වඩන්නේ මෙවුන්දලාමයි අප්පා. හාමුදුරුවරුත් එක දීග යන්නේ මෙවුන්දලාමයි. කොහේ අයිද මන් දන්නේ. 84000ක් වෙහෙර විහාර කරවලා ස්වාමින් වහන්සේලා විතරක් වැඩ ඉඳලා තියෙනවා මගේ දැක්මේ හැටියට ලක්ෂ 25ක් විතර. ලක්ෂ 25කට වැඩිය හිටියා මිස අඩු නැහැ. දැන් ඉන්නේ 35000ක් විතර. හිතලා බලන්නකො කොච්චර ගරා වැටිල්ලක් අපි වැටිලාද කියලා. ඊට වැඩිය ඉන්න ඇති. ඇයි ඒ 60000ක් ඉඳලා තියෙනවා පුතා සිතුල්පව්ව රජමහා විහාරේ. ආමුදුරුවෝ 12000ක් ඉඳ පන්සලක් තියෙනවා මේ එහා පැත්තේ අපේ අනුරාධපුර රාජධානියේ රිටිගල මහසෙන් විහාරේ. ශිලා ලිපි වල ලියලා තියෙනවා ඒක. පන්සල් දෙක එතකොට 72000ක් ඉඳලා තියෙනවා. 84000 පන්සල් වල පුතා 3-4 දෙනා හිටියත් කී ලක්ෂයක්ද බලන්න. ඒ කාලේ පන්සල් වල ආමුදුරුවරු හිටපු ගාන බලාගත්ත හැකි මිහින්තලයට ගොඩ වෙනකොට වම් අත පැත්තේ දානශාලාවේ තියෙන කැඳවුරුව දැක්කා. ඕ ආබුලන් පත්කොළ ගොල්ල ගලේ වෙල ඔක්කොම බිව්වත් බොන්න බෑ ඒ ඔරුව. ඒ තරම් ඔරුවේ දිග මේ හරියේ අර ආවාසගේ හරියේ විතර දිගයි ඔරුව. ගැඹුර මං ඉඳගත්තොත් එහෙම පේන්නේ හරහ වැටිලා මට බුදිය ගන්නත් පුළුවන්. ඒ තරම් ගැඹුරක් තියෙන පළල තියෙන දිග ඔරුවකට කැඳ එකක් පිරෙව්වහම ඕකෙන් කෝප්පේ ගන්නකොට පුතා වැවක් කිහිනවා වාගේ වැඩ. වැවක් කිහිනවා වාගේ. හැබැයි ඒක ඉවර වෙන්න බොන්න ස්වාමින් වහන්සේලා වැඩ හිටියා. ඒ ඔරුව පිරෙන්න කැඳ පිරෙව්වා. ඒ තරම් භික්ෂුන් වහන්සේලා. දැන් බලන්නකො මේ වෙහෙර බැඳී ඉන්න පන්සලේ නාකි ආඳුරු කෙනෙක් ගෙනත් තියලා ඉන්නවා. ඔව් එහෙමනේ තියෙන්නේ.
ඇයි මේ? උඹලා නිකන් ඇන්නෑවට සෝබනේට මේ අපේට පන්සලක් අපේ ගමේ තියෙනවා කියලා කියන්නේ අර විවේකීව බණ භාවනාවක් කරගෙන වැඩ ඉන්න තියෙන හාමුදුරුවෝ ගෙනල්ලා වද දෙනවා නේ? එහෙමනේ තියෙන්නේ. ඇයි ගලේ වෙලෙවුන්ට මොකද වෙලා තියෙන්නේ? එකෙක් දෙන්නෙක් මහාන වුණා නම් මේ පෙරේත 70ට එහෙම මොලයක් නැහනේ. ඔව් තොපේ තියෙන්නේ මහ කුහක කොමාලේ. අපි එකටලු ඉල්ලජ්ජේ බෑනේ. අපි එකට කොහෙද යන්නේ? අපි එකට කොහෙද යන්නේ? අපායට. අපි එකට යන්නේ අපායට. අය වෙන කොහෙවන්නේ? අපි එකට යන්න ඕන නිර්වාණයට. අපි එකට නිර්වාණයට. අපි එකට ආධ්‍යාත්මයට. අපි එකට පුණ්‍යවන්ත ලෝකයකට. එහෙමනේ යන්න ඕනේ. නමුත් එහෙම යන්න මගක්වත් තියෙයිද? අඩුම තරමේ උඹලා මහාන වෙන්නෙත් නෑ. බැරි වුණා කියමුකෝ. උඹලාගේ කොල්ලෙක්ව මහාන කරන්නෙත් නෑ. සම්බුද්ධ ශාසනය හොඳයි නා. පහසුයි නා. නිවනට ළඟයි නා. හාමුදුරුවෝ පූජනීයයි නා. ඒක අඳුරගෙන නා. ඇයි ඒ සැපවත් ගුණවත් ශ්‍රේෂ්ඨ උතුම් තැනට ළමෙක් එවන්න කැමති නැත්තේ? අනවබෝධ මෝඩකම නේද? අනවබෝධය අඥානවන්තකම. මේකද බුදුදහම? මේ බුදුදහම නෙමෙයි. ලෞතර බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ බුදුදහම මේකද? මේක නෙමෙයි. බුදුහාමුදුරුවෝ පුතා ගෙනල්ලා මහාන කෙරුවේ වරෙන් යන්න කියලා. යසෝදරාව එව්වා ආන් තාත්තා එනවා කියලා. නිකනුත් නෙමෙයි. දැන් ගෑණියන් නම් අවුරුදු 7ක් විතර පිට පැනලා ඉඳලා මිනිහා එනකොට දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වර්ණනා කරයිද? අර එන නරේන්ද්‍රයා ගැන නෑ වෛරේ ආංගරකට එන ගහලා එනවා. ඔව් එහෙමනේ කියන්නේ. හැබැයි යසෝදරාව පුදුම වර්ණනාවක් කරන්නේ ඔය නරසීය ගාථාවල තියෙන. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වර්ණනා කරලා පොඩි එකාට අඳුන්වලා දෙනවා. මයි පුතාගේ තාත්තා එන්නේ. ඒසයි තුයිහ පිතා නරසීයෝ. ඒ නරේන්ද්‍රයා මයි පුතාගේ තාත්තා. ඒ උතුම් නරේන්ද්‍රයා මයි පුතාගේ තාත්තා කියලා හැම ගාථාවකම කියනවා. මේ ලක්ෂණයන්ගෙන් පිරිච්චි ඒ උත්තරීතර මානව සම්පත මගේ පුතාගේ තාත්තානේ. පුදුම ආදරයක්, පුදුම ගෞරවයක්. ඒක අහගෙන ඉඳලා මයි පුතාට තෑගි අරන් එනවා ඇති. ඒ ගාන පොඩි එකා චූටි කොල්ලන්නේ බෑලා දිව්වා. බෑලා දුවලා ගිහලා අතේ එල්ලුණා. අම්මා කිව්වා තාත්තා තෑගි ගේනවා කියලා. ඒ ගාන ඔළුව අත ගාලා එක්කගෙන ගිහලා තිබ්බු තෑග්ග දුන්නා. තිබ්බු තෑග්ග දුන්නා. මේ තමයි ඒ තෑග්ග. මේක තමයි ඒ තෑග්ග. පින්නතුනි ඒ තෑග්ගේ වටිනාකම කොච්චරද කියනවා නම් එදා බුදුන් දවස සිට මේ දක්වාත් මතු මේ සමාජයේ පවතින්නේ වසර 5000ක්ද දසදහසක්ද ඒ දක්වාත් වන්දනීයයි, පූජනීයයි, වාසනාවන්තයි, උත්තරීතරයි. හැබැයි ඒකට එකතු වෙන්න, ඒක ආරක්ෂා කරන්න අපේ කිසිම දැක්මක් තව පහළ වෙලා නැහැ. ඒ නිසයි මේ වඳ බැහැපු ගමනක අපි නිරත වෙන්නේ. බෞද්ධකම ගරා වැටුණු ගමනක අපි නිරත වෙන්නේ. ඒ නිසා අවබෝධයෙන් දැක දැන අඳුනාගෙන පුණ්‍යවන්ත ගමනක් යන්න